හෙලෝ කොහොමද? ඉතින් එක අමුද්‍රව්‍යකින් ග්ලාස් ස්කින් එකක් ගන්න කොහොමද? ඔයාලා හොඳටම දන්නවා ග්ලාස් ස්කින් එකක් ගන්න ගොඩක් දෙනෙක් රෙකමන්ඩ් කරන්නේ කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. ඉතින් මේ නිෂ්පාදනයන් වල මිල ඉතාම වැඩි. ඉතින් ඔයාට ලොකු මුදලක් වැය කරන්නේ නැතුව අඩු මිලකින් එක ද්‍රව්‍යකින් ඔයාට ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ අමුද්‍රව්‍ය තමයි හන ඇට. හන ඇට කියන්නේ කොල්ලු නෙමෙයි. අපි කොල්ලු ගන්නේ සිංහල බෙහෙත් බඩු කඩවලින්. ඒ වගේම හන ඇටත් ඔයාලට සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. මේ හන ඇට වලින් අපේ ෆේස් එකේ ස්කින් එක ලස්සන කරනවා. ඒ වගේම අපේ බොඩි එකේ ස්කින් එක ලස්සන කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ කොණ්ඩ ශක්තිමත් කරලා කොණ්ඩේ ෆ්‍රිසි ගතිය නැති වෙනවා. ඒ වගේම මේ හන ඇට අපි අපේ ඇඟ අතුලට ගත්තොත් එහෙම අපිට ගොඩක් රෝග වලින් වැළකෙන්න පුළුවන්. නිරෝගී වෙන්න ලස්සනට ඉන්න ගොඩාක් වටින දෙයක් තමයි මේ හන ඇට කියන්නේ. හන ඇට වලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ෆ්ලැක්ස් සීඩ් කියලා. සමහරට ඔයා ෆ්ලැක්ස් සීඩ් කියන වචනේ අහලා ඇති, හන ඇට කියන වචනේ අහලා නැතුව ඇති. මේ හන ඇට වලින් අපේ ෆේස් එකට ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන් විදිහට අපිට ෆ්ලැක්ස් සීඩ් ෆේස් මාස්ක් එකක් හදාගන්න පුළුවන්. මෙතෙන්දී අපි දැනගත යුතුම දෙයක් තමයි ග්ලාස් ස්කින් එකක් කියන්නේ මුහුණ සුදුවට තියාගන්න එක නෙමෙයි. දැන් මොකද ගොඩක් කොරියන් අයගෙන ග්ලාස් ස්කින් එකක් තියෙනවා කියන්නේ එයාලගේ ස්කින් එක සුදුයි තමයි. ග්ලාස් ස්කින් එකකින් කියන්නේ ලැප කැලල් නැති ක්ලියර් ස්කින් එකක් කියන එක. පෝසස් අඩු වෙලා ලැප කැලල් අඩු වෙලා මාරම ක්ලියර් විදිහට තියෙනවා නම් ඒක ග්ලාස් ස්කින් එක. මේ ෆේස් මාස්ක් එක හදාගන්න අපිට ෆ්ලැක්ස් සීඩ් ගන්නත් පුළුවන්, නැත්නම් මේ ෆ්ලැක්ස් සීඩ් පවුඩර් එක ගන්නත් පුළුවන්. ඉතින් මම මේ ෆ්ලැක්ස් සීඩ් අරගෙන පවුඩර් එකක් විදිහට හදාගෙන තියෙන්නේ. මම දැන් ඔයාලට ඒක පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට කප් එකකට දාලා තමයි තියාගන්නේ. ඔයාලා පවුඩර් එකක් හදාගෙන තියෙනවා නම් ඒක මෙහෙම කප් එකකට දාලා අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ දාලා තියන්න. මේක එළිය කවරවල දාලා එහෙම තියන්න එපා. උලන් වදින්නේ නැති වෙන වහලා ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. නැත්නම් මේකේ ගුණාත්මක භාවය අඩු වෙනවයි කියලා කියනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මම ෆ්ලැක්ස් සීඩ් ෆේස් මාස්ක් එක හදාගන්න විදිහ. ඔයාලා ළඟ මෙහෙම පවුඩර් එක නැතුව හන ඇට විදිහට තියෙනවා නම් හන ඇට ගන්න මේ විදිහට කුඩු කරගන්න එක අනිවාර්ය නැහැ. ඊළඟට මේ වගේ පිරිසුදු භාජනයක් ගන්න. ඉතින් අපිට තව ඕනි වෙන්නේ උණු වතුර විතරයි. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. මුලින්ම අපි මේ වගේ පිරිසුදු භාජනයකට හන ඇට එහෙම නැත්නම් මේ පවුඩර් එක තියෙනවා නම් ඒ පවුඩර් එකෙන් මේස හැන්දක් ගන්න ඕන. මේ විදිහට මේස හැන්දක් මේකට දා ගන්නවා මම. මේ මෙෂරින් කප් එකක් කියන්නේ මිලිලීටර 250ක්. මෙතෙන්දී ෆ්ලැක්ස් සීඩ් මේස හැන්දකට මිලිලීටර 250න් භාගයක් වගේ ගත්තොත් ඇති. ඒ කියන්නේ මිලිලීටර 125ක් වගේ ඇති. හැබැයි මම මෙතන මුලින්ම කරන්නේ වතුර මුලින්ම මිලිලීටර 125කට අඩුවෙන් එකතු කරගන්න එක. මොකද එකපාරට වතුර ගොඩක් එකතු කරගත්තොත් එහෙම මේකේ වතුර ප්‍රමාණය වැඩි වෙලා ජෙලි ගතිය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මම මුලින් කලවම් කරලා ඊට පස්සේ තමයි ආය වතුර ප්‍රමාණය මදි වුණොත් එකතු කරගන්න. ඒ නිසා ඕගොල්ලොත් එකපාරට වතුර ගොඩක් දාන්න යන්න එපා. මේ මාස්ක් එක තව විදියකින් හදා ගන්න පුළුවන්. හන ඇට සහ වතුර භාජනයකට දාලා ඒ භාජනයේ ලිපේ තියන්න. ඊට පස්සේ ගින්දර දාන්න. ගින්දර දාලා විනාඩි 5ක් 10ක් අතර කාලයක් ලිපේ තියලා මේක කලවම් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හන ඇට ටික වතුරේ කලවම් කරද්දී ඔයාට ඒක ටික ටික දැනන උකු ගතිය එනවා. ඒ විදිහට උකු ගතිය එද්දි ලිප ඕෆ් කරගන්න. මෙතන කලවම් කරද්දී මට තේරුණා මේකේ පවුඩර් ගතිය තාම තියෙනවා. ඒ කියන්නේ උකු ගතිය ගොඩාක් වැඩි. මේකට තව වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. මොකද මුලින්ම මම වතුර ටිකයි එකතු කරගත්තේ. දැන් මම ආයේ වතුර ටිකෙන් ටික මේකට එකතු කරලා ආයෙත් කලවම් කරගන්න. ඊට පස්සේ මේකේ රසන ගතිය අඩු වෙනකන් ටික වෙලාවක් නිවෙන්න තියෙනවා. ඊළඟට නිවුනට පස්සේ ඔයාලට පුළුවන් ෆ්‍රිජ් එකේ තියාගන්න. මම දැන් මේ භාජනයේ ෆ්‍රිජ් එකෙන් තියන්න හදන්නේ. මම දැන් විනාඩි කිහිපයක් මේක නිවෙන්න තියලා තියෙන්නේ. රසන ගතිය අඩු වුණාම තමයි අපි ෆ්‍රිජ් එකෙන් තියන්න ඕනේ. රසන පිටින් ෆ්‍රිජ් එකේ තියන්නේ නැහැ. අපේ ෆ්ලැක්ස් සීඩ් සහ උණු වතුර එකතු කරලා අපි හදාගත්තු ඒ මිශ්‍රණය අපි දැන් මේ විදිහට ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. ඔයා මේ විදිහට පැය 4ක් තියෙන්න අරින්න ඕනේ. පැය 4කින් තමයි අපි මේක එළියට ගන්න. මේ තියෙන ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තු අපේ ජෙලි එක දැන් මේකේ කූල් ගතිය තියෙනවා. අපි දැන් මේක පෙරා ගමු. හැබැයි අපි පෙරා ගත්තට මේ මූණේ ගන්න ඕනේ මේකේ කූල් ගතිය අඩු වුණාට පස්සේ. මේ තියෙන මම ජෙලි එක දාන්න හොදලා පිරිසුදු කරගත්තු කප් එක. ඉතින් ඔයාලා මේ විදිහේ කප් එකක් ගනිද්දී හොඳට ඒ තෙත ගතිය නැති වෙන්න වේල්ලා තමයි ගන්න ඕන.
මේ මිශ්‍රණය පෙරා ගන්න අපිට මේ වගේ පිරිසුදු රෙදි කෑල්ලක් අවශ්‍යයි. මම දැන් කරන්නේ මේ කප් එකට මේ විදිහට මේ රෙදි කෑල්ල දානවා. දැන් මට මේක මෙහෙම දාන්න අමාරු නිසා මම මේක මේ කප් එකට දාගෙන ඊට පස්සේ තමයි පෙරාගන්නේ. ඉතින් මේ මිශ්‍රණය පැය 4ක් ෆ්‍රිජ් එකේ තියලා තමයි මේ අරන් තියෙන්නේ. ඉතින් බලන්න මේ විදිහට පෙරාගනිද්දී ඔයාලට පේනවා ඇති ඒකේ මේ ජෙලි ගතිය උකුයි හොඳටම. ඉතින් මේ තියෙන අර ෆ්ලැක්සීඩ් පවුඩර් එකෙන් හැදෙන ජෙල් එක අපි අර උඩු ටික අයින් කරලා දානවා. ඊට පස්සේ මේ ජෙල් එක තමයි අපේ ෆේස් එකේ ගන්න. ඉතින් ඔයා මේ ජෙල් එක පාවිච්චි කර ගන්න ඕනේ ෆ්‍රිජ් එකේ තියලා ආර සතියක් විතර තියා ගන්න පුළුවන්. උදේ හවස පිරිසුදු කරගත්තු මුහුණේ තමයි අපි මේක ඇප්ලයි කරන්නේ. විනාඩි 15ක් 20ක් විතර ෆේස් එකේ තියෙන්න අරින්න. ඉතින් එහෙම තියාගෙන ඉද්දි ඔයාලා දැනනවා නිකන් මූණ නිකන් එක ටයිට් ගතියක් වගේ මූණේ දැනනවා, තද ගතියක් වගේ දැනනවා. එන්නේ එහෙම දැනෙද්දි ඒ කියන්නේ ඒක ෆේස් එකට හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ විදිහේ ටිකක් වෙලා තියෙන ඇල්ල ඒ ටික හොදලා යවන්න. ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් ජෙල් ටිකක් අරගෙන ඔයාගේ ෆේස් එකේ ඇප්ලයි කරගන්න මෙන්න මේ විදිහට. හරි. දැන් අපි බලුවා ෆ්ලැක්සීඩ් ෆේස් මාස්ක් එක හදාගන්න විදිහ. ඔයාලට මේ ෆ්ලැක්සීඩ් වලින් හෙයාර් මාස්ක් එකක් හදාගන්නත් පුළුවන්. ඒ හෙයාර් මාස්ක් එකෙන් ඔයාගේ කොණ්ඩේ තියෙන ෆ්‍රිසි ගතිය අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කර්ලි ගතිය, ඔයාගේ හෙයාර් එකේ කර්ලි ගතිය ලස්සනට හදාගන්නත් පුළුවන් මේ මාස්ක් එකේ. ඉතින් මෙතෙන්දිත් අපිට අවශ්‍ය වෙන්නේ ෆ්ලැක්සීඩ් උණු වතුරට දාලා අර මම පෙන්නුවා වගේ ජෙල් එකක් හදා ගන්න ඕනි. මේ ජෙල් එකට ඔයාට පුළුවන් ඔයිලි එකතු කරන්න. මෙතෙන්දි මේ ජෙල් එක හදාගන්නේදී දැන් ෆේස් එකට වගේ නෙමෙයි හෙයාර් එකට ජෙල් එක ගොඩක් ඕනි වෙනවනේ. මෙතෙන්දි ඔයා ගන්න ෆ්ලැක්සීඩ් මේස හැඳි දෙකක්. ඒකට ඔයා එකතු කරන්න මිලිලීටර 250ක වතුර ප්‍රමාණයක්. උණු වතුර එකතු කරන්න. එහෙම නැත්නම් අර විදිහට ලිපේ තියලා වතුර එකතු කරලා ඊට පස්සේ ජෙල් එක ගන්නත් පුළුවන්. ඒ විදිහට හදාගත්තු ජෙල් එකට ඔයාට එකතු කරන්න පුළුවන් පිරිසුදු පොල් තෙල් මේස හැඳි එකක්. පිරිසුදු පොල් තෙල් නැත්නම් ආගන් ඔයිල් තියෙනවා නම් ආගන් ඔයිල් මේස හැඳි එකක් එකතු කරන්න. එකතු කරලා මේ හදාගත්තු පේස්ට් එක අපි දැන් කොණ්ඩේ ගාන්න ඕනේ. කොණ්ඩේ ගාද්දී ඔයාගේ කොණ්ඩේ මුල, ඒ කියන්නේ හිස් කබලේ ඉඳන් පටන් අරගෙන කොණ්ඩේ අගිස්ස වෙනකන් මේ පේස්ට් එක ගාන්න. මුළු කොණ්ඩෙම හොඳට ස්කැල්ප් එකටත් ගෑවෙන විදිහට හොඳට මේ මාස්ක් එක ගන්න. ගාලා විනාඩි 30ක් ඉන්න. ඉතින් ඔයාලා ෂවර් කැප් එකක් තියෙනවා නම් ඒක දාලා විනාඩි 30ක් ඉන්න. ඊට පස්සේ ඔයා හොඳට කොණ්ඩේ වොෂ් කරන්න ඕනේ. වොෂ් කරද්දී ඔයාලා ෂැම්පූ දාලා වොෂ් කරන්න පුළුවන්. ඊළඟට කන්ඩිෂන් එක ගන්න. අපි දැන් කොහොමද මේ ෆ්ලැක්සීඩ් අපේ බොඩි එකේ ස්කින් එකට ඇප්ලයි කරන්නේ? එතෙන්ද ඔයාලට පුළුවන් මේ ෆ්ලැක්සීඩ් පවුඩර් එකක් විදියට හදාගන්න. ඒකෙන් ඔයා මේස් හැඳි දෙකක් ගන්න. ඊට පස්සේ ඒකට එකතු කරන්න මී පැණි මේස් හැන්දක්. ළඟට ඔලිව් ඔයිල් මේස් හැන්දක් එකතු කරන්න. ඊට පස්සේ මේ පේස්ට් එක හදාගෙන ඔයාගේ ඇඟේ ස්ක්‍රබ් කරන්න ඕනි. ඔයාගේ අත්වල, කකුල්වල, ඔයාගේ මුළු ඇඟේම ස්ක්‍රබ් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ විදිහට ස්ක්‍රබ් කරලා පොඩි වෙලාවක් ඉන්න විනාඩි 10ක් 15ක් වගේ ඉඳලා මේක සෝදලා යවන්න. ඉතින් මේ ෆ්ලැක්සීඩ් ඔයාගේ බොඩි එකේ ස්කින් එකට ඇප්ලයි කරාම ලැබෙන වාසිය තමයි ඔයාගේ ස්කින් එකේ තියෙන මැරුණු සම ඉවත් කරනවා. ඒ නිසා ඔයාගේ ස්කින් එක සොෆ්ට් කරනවා. ඒ වගේම ග්ලෝ කරනවා. ඒ වගේම ඔයාගේ ස්කින් එකට මොයිස්චර් එකක් අරන් දෙනවා. මේ ෆ්ලැක්සීඩ් අපේ ෆේස් එකේ ස්කින් එකට, අපේ බොඩි එකේ ස්කින් එකට, ඒ වගේම අපේ හෙයාර් එකට අමතරව අපේ ඇඟ ඇතුළටත් ගන්න පුළුවන්. ඒකෙන් ඔයාට ලෙඩ රෝග බොහෝමයකින් වැළකෙන්නත් පුළුවන්. කියන්නේ ඔයාව නිරෝගී කරන්න මේ ෆ්ලැක්සීඩ් උදව් වෙනවා. ඔයාලා දන්නවා කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒකේ LDL, ඒ කියන්නේ බෑඩ් කොලෙස්ටරෝල් අඩු කරන්න මේ ෆ්ලැක්සීඩ් වලින් පුළුවන්. ඒ වගේම type 2 ඩයබටිස් වලට කන්ට්‍රෝල් එකක් දෙන්නත් මේ ෆ්ලැක්සීඩ් වලට පුළුවන්. ඒ වගේම කැන්සර් හැදෙන්න තියෙන රිස්ක් එක අඩු කරන්නත් ෆ්ලැක්සීඩ් වලට පුළුවන්. ඒ නිසා ඔයා මේ ෆ්ලැක්සීඩ් ආහාරයට ගන්නවා නම් කොහොමද ගන්න ඕනේ? ඔයාට පුළුවන් ෆ්ලැක්සීඩ් වතුර එකක් විදිහට බොන්න. ෆ්ලැක්සීඩ් මේස හැන්දක් වතුර වීදුරුවකට දාලා ඊට පස්සේ උදේ හිස් බඩ ඔයාට ඒක බොන්න පුළුවන්. ඒ වගේම ඔයා ස්මූති ගන්නවා නම් ඒ ස්මූති එකට ෆ්ලැක්සීඩ් පවුඩර් එක ඇඩ් කරලා ඔයාට ගන්නත් පුළුවන්. මෙතෙන්දී ඔයා ෆ්ලැක්සීඩ් වතුර එක බොද්දී පවුඩර් එක තමයි ගන්න ඕනේ. පවුඩර් එකට වතුර ඇඩ් කරලා ෆ්ලැක්සීඩ් වෝට් එකක් විදිහට හදාගෙන ඔයාට ඒක ගන්න පුළුවන්. තවත් දැනගත යුතු දෙයක් තමයි ෆ්ලැක්සීඩ් වල ෆයිබර් ගොඩාක් තියෙනවා. ඒ නිසා ඔයා මේවා ඇඟ ඇතුළට, ඒ කියන්නේ ආහාරයට ගනිද්දී අනිවාර්යෙන් වතුර වැඩි ප්‍රමාණයක් ගන්න ඕනේ. නැත්නම් බඩ පිපීම් වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අපේ ස්කින් එක ලස්සනට තියාගන්න අපිට ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න ලොකු වියදමක් යනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් මේ නැචරල් දේවල් වලින් අපේ ස්කින් එක ලස්සනට තියාගන්න.
ඉතින් ඔයාලා දන්නවා දැන් ඕන ප්‍රොඩක්ට් එක කියනවනේ මොන හරි නැචරල් දෙයක් අඩංගු කරලා තමයි හදලා තියෙන්නේ කියලා. එහෙම තමයි කියන්නේ. කෝමාරිකා ජෙලි අඩංගුයි කියනවා. එහෙම නැත්නම් කියනවා රෝස් වෝටර් තියෙන සීරම් එකක් කියලා කියනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් ඒ නැචරල් දේ කෙලින්ම ඔයාගේ ස්කින් එකට ඇප්ලයි කරන්න ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නවට වඩා ගොඩක් ඔයාලට වාසි ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. අපිට අඩු මිලකට අපේ ස්කින් එක ලස්සනට තියාගන්න පුළුවන් දෙයක් ගැන තමයි අපි අද දැනගත්තේ. ඉතින් මේ වගේ වීඩියෝස් මම දිගටම අරන් එනවා. මගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න. ඔයාලගේ අදහසුත් මාත් එක්ක share කරගන්න, comment කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක හමු වෙමු.